වැටිය කෝපි ගමේ වෙලාවත් මේක දැකලා නැහැ. මේ සියාතු පොඩි කෙල්ල නේද? අයියා කවුද? මම මේ උඩහ ගෙදර මේ නංගි කොහෙද මේ යන්නේ? කොල්ල හම්බෙන්නද? අනේ නෑ අයියේ. මම මේ ටවුන් එකට යන්නේ ත්‍රිවිල් එකක් එනකල් ඉන්නේ. එහෙමද නංගි? ඒක නෙවෙයි ලස්සන සිරප්පු දෙක හොඳේ. තෑන්ක්ස් අයියා. මම යනවා එහෙනම්. අම්මෝ කකුල. සිරප්පුව කැඩුනද මන්ද? අප්පට දෙයි. වැටුණා නේද? දැක්කේ නෑ ඔය කියනවා. කොහෙද කොල්ලෝ මේ ජෙට් එක වගේ යන්නේ? ගෙදර යන ගමන් අයියේ. එහෙමද වල්ලි? මේ මම එදා එනකොට බයිසිකලයක් කැලයක් කඩාගෙන ගියේ බං. හිමින් ඵලයන්. නෑ අයියේ මං කොහොමවත් හිමින් යන්නේ. අපි දන්නවනේ උඹලා මේ දඬු මොරටයක් අතට ගත්තාම යන විදිය. කොල්ලෝනේ අයියේ එහෙනම් අපි ගිහින් එන්නම් ඈ. අනේ මුන්ට කිව්වට වඩා නෑ යන වේගෙ. උන්ගේ අම්මෝ අරෝගේ කටනම් මහා ජරා කට. මේ ඔය මොකක් හරි කරන්න එන අතේ සල්ලි නෑනේ. මටක් ගෙදරින් ප්‍රශ්න ඔය ගෑණි බරබරිත් එක්ක ඔය ප්‍රශ්න විතරයි ඔය මේ දවස් ටිකේ. මේ දවස්වල කාටවත් ප්‍රශ්න තමයි බා. අපේ ගෙදරත් ඔය වගේම තමයි බා. බොහොම අමාරුවෙන් දුවන්නේ බා. මට පොඩි අයිඩියා එකක් නම් ආවා. ඒ මොකද්ද ඔයේ? දෙවටර පල්ලෙහා කෝපිලන්ද දන්නව නේද? ওই පාරෙන් ගොඩක් අය යනවා නේද බා? ඔව් නේද? අවස්සරුවට මොකද කියන්නේ මේ පැත්තට පයිමුද? ඔව් නේද හැබැයි. පස් දිනක් ගියා 100ක් හරි හොයාගත්තා ඉතින් 10000 ගත්තත් මදිද එක්කාගෙන. ඒකම උරුමරු වැඩි. අම්මට සිරි මචං. දැල්ලෙන් නම් එනවර පැත්තෙන් ඈ. අම්මට සිරි. ඔය කටුණා බා. ඌ ගමේ අඳුරන රායල්ලයක් තමයි මම. මට නම් ඔය වැඩේට එන්ටර් වෙන්න බෑ. අපි දෙන්න වැඩේ කරන්න එහෙනම් ඔයා ඕන්නේ. ඒ කරමු උඹලා. සෙට් එක. හරි ටික ගනි. සල්ලි නෑ. අඩේ කොල්ලෝ පිය කරපන්න එපා. ඕක වැන්නොත් එහෙම කකුලක් කැපෙයි. ඒකේ උඹට වැඩක් නෑනේ. සල්ලි ටික ගනි. හොඩි ලීත්තිනවා. මම උඹට කිව්වනේ. හරිනේ? කතා ගත්තනේ. අඩෝ. මම උඹට කිව්වනේ. හරිනේ? අම්මා අපෝ අර කියපු කතාව නම් ඇත්ත. මෝ කටකුණෙක්ම තමයි.